අද එන්නකෝ බබත් එක්ක කරන්න පුළුවන් ඇක්ටිවිටි එකක් බලන්න. ඉතින් මේක හරිම ෂෝක් ඇක්ටිවිටි එකක්. හැබැයි ඉතින් මේක මගේ අයිඩියා එකක් නන් නෙමෙයි. මගේ යාළුවා තමයි මට කිව්වේ මෙන්න මෙහෙම කරලා බලන්න හරිම ෂෝක් කියලා. ඉතින් මාත් ඔන්න මගේ බබාට කරලා ඒක ලස්සන වැඩක් වෙච්ච හින්දාම ඕන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඉතින් චූටි පැටව හරිම ආසයිනේ මේ දවස්වල අලුත් දේවල් බලන්න කරන්න. ඉතින් එතනදී පේන්ටිං කියන්නේ යාළ ගොඩක් ආස දෙයක්. ඉතින් ඒක සේෆ් වෙන්න ඕනේනේ බබාට. මේ දවස්වල බබාලා වැඩිපුරම දේවල් කොයි වෙලෙත් කටේ දාගන්නවා. ඉතින් ඔන්න බබා කටේ දැම්මට ප්‍රශ්නයක් නැති වෙන විදිහට පේන්ට් එකක් හදාගෙන පේන්ටිං කරන්න තමයි බබත් එක්ක ලෑස්ති වෙන්නේ. මේකට මම යෝගට් අරගත්ත ඉතින් බබත් ටිකක් කෑවට ප්‍රශ්නයක් වෙන්නේ නැති හින්දා. හැබැයි ඉතින් ඔන්න බනින්න එපා ෆුඩ් කලරින් එහෙම බබාට හොඳ නෑ කියලා. ඊට වඩා හොඳ නෑනේ අපි පේන්ට් බබා කනවා නම් ඉතින් ඊට වඩා ටිකක් හරි සේෆ් මෙන්න මේ විදිහට. ඉතින් ඒ වගේම තමයි ඉතින් පේන්ට් බබාට කැවෙනවා කියලා හොඳ නෑ කියලා මේ ඇක්ටිවිටීස් නොකර ඉන්නත් බෑනේ බබත් එක්ක. මේ පේනව නේද එක්සයිට්මන්ට් එක. හරිම ආසාවෙන් තමයි එයා ඉන්නේ. ඉතින් මම ටිකක් ෆුඩ් කලරින් චුට්ටක් විතර වැඩි වුණාද කියලා හිතුණා මට. ඔයා කරනවා නම් ටිකක් මීට වඩා අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔයාටත් ඉන්නේ හැමතිස්සෙම කිසිම දෙයක් කිසිම ඇක්ටිවිටි එකක් කරන්න බැරි හැම දෙයක්ම කටේ දාගන්න බබෙක් නම් මගේ බබත් එහෙම තමයි අතට අහුවෙන්නේ මොකද්ද කටේ දාගන්න තමයි බලන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සේෆ් විදිහට යාට පේන්ටිං හදලා දීලා මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේක හරිම ෂෝක් වැඩක්. ඉතින් මම මෙතනදී පාවිච්චි ඔයාට A4 A3 size එකේ A4 වල පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම මේ අද අරගෙන තියෙන්නේ අපේ ඔය සිල්ලර බඩු කඩවල් වල තොග බඩු කඩවල වල ගන්න තියෙනවානේ අපි බත් ඔතන්න ගන්න කොළ. අන්න ඒ කොළ තමයි අරගත්තේ. ඒ කොළ මිටියක් මම හිතන්නේ කොළ 50ක් විතරම රුපියල් 100ක් විතර වගේ තමයි වෙන්නේ. ඉතින් මම එහෙම කොළ තමයි අරගත්තේ. ඉතින් එහෙම අරගෙන බබාට දෙන එතකොට යාට හොඳට ඉඩක් තියෙනවා. ඉතින් චුට්ටක් මුලින් කරලා පෙන්නුවම ඊට පස්සේ එයා දිගටම ඉතින් ওই වැඩේ කරනවා. හැබැයි ඉතින් ඔය අතරින් පතර අතේ ගාගෙන කටේ දාගන්න බලන්නේ නැත්තේමත් නෑ. එහෙමත් කරනවා. හැබැයි ඉතින් එහෙම කරන්න දෙන්නේ නැතුව දිගටම එයාත් එක්කම පේන්ට් කරාම ටික ටික වැඩේ හරියනවා. ඉතින් හරියම ෂෝක් බබත් එක්ක මමත් ගොඩක් එන්ජොයි කරා මේ ඇක්ටිවිටි එක. අනිවාර්යයෙන්ම වගේ චූටි පැටියත් එක්ක කරලා බලන්න. බබාට සේෆ් විදියට පේන්ටිං කරන්න මේක හොඳ අයිඩියා එකක් කියලා මම හිතනවා.